ළමයි මං ඔයාලට කොරියාවේ ක්ලාස් කීප දවසක් පෙන්නන්න යන්නේ. මං ඉතින් උදේම නැගිටලා ලෑස්ති වෙලා බස් හෝල්ඩ් එකට ගියා. බස් එකේ එනකම් මං බස් කාඩ් එක චෙක් කරගත්ත කීයක් තියෙනවද කියලා. ලංකාවේ වගේ නෙමෙයි කොරියාවේ ටිකට් ගන්න නැහැ. බස් කාඩ් එක පංච් කරලා නගින්න තියෙන්නේ. ඔන්න ඉතින් බස් එක ආවා. අපි ඉන්න තැන ඉඳලා ටවුන් එකට විනාඩි 15ක් විතර දුර තියෙන්නේ. අපි බස් එකට නගිනකොට වගේම බහිනකොටත් කාඩ් එක පංච් කරන්න ඕනේ. මම බහින ස්ටේෂන් එක ළඟ නිසා මම කාඩ් එක පංච් කරා. මං හිතන්නේ අද ටවුන් එකේ ගොඩක් සෙනග මං ඊට දවසක ක්ලාස් එක දාගත්ත හින්දා. ඔන්න ළමයි ඉතින් මම බහිනවා බැහැලා මීටර් 150ක් විතර ක්ලාස් එක තියෙන තැනට පයින් යන්න ඕනේ. මෙන්න මෙතන තමයි අපේ ක්ලාස් එක තියෙන්නේ. මේකේ දෙවෙනි තට්ටුවේ තමයි ක්ලාස් එක තියෙන්නේ අපේ. අපේ ක්ලාස් රූම් එක තිබ්බේ මම යනකොටත් කිසිම ළමෙක් ඇවිල්ලා හිටියේ නෑ. ඉතින් මම ක්ලාස් එක වටේ චුට්ටක් බැලුවා ඇවිදලා. ක්ලාස් එක පටන් ගත්ත ළමයි උදේට පැය 4යි ලන්ච් එකට පැයක් දීලා හවස පැය 4 තියෙන්නේ. අද ලන්ච් එකට මම කොරියන් කෑම කඩේකට ගිහින් කොරියන් කෑම එකක් කෑවේ. ඇත්තටම ළමයි කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. එක රටවල් වල ළමයි ඉන්න හින්දා අපිට සර් කෙනෙක් තමයි උගන්වන්න හිටියේ. මේ ඉන්නේ සර්. ඉතින් පැයට ඔහොම ගෙවිලා මං ආයෙත් බස් හෝල්ඩ් එකට වෙලා හිටියා ගෙදර යන්න බස් එකේ එනකම්. ඉතින් ඔහොම තමයි මගේ ක්ලාස් දවස ගෙවුනේ කොරියාවේ.